Grant County Sheriff's Office. What vehicle did he get? Florida with the white van, Florida license plate, white land. We drove by and the gentleman was slapping the girl. He was slapping her? What kind of white van? White Ford Transit. ඇමරිකාවේ යුටා ප්‍රාන්තයේ 911 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලැබුණු මේ දුරකථන ඇමතුම මුලින්ම කාටවත් විශේෂ දෙයක් විදිහට පෙනුනේ නැහැ. පෙම්වතුන් යුවලක් අතර ඇති වුණ සාමාන්‍ය රණ්ඩුවක් කියලා හැමෝම හිතුවා. ඊට පස්සේ වෙන්නේ ඇගේ අතුරුදහන් වීම. ඒකෙන් පස්සේ මිනි මැරුම. ගැබ්‍රියෙල්ලා වෙනෝරා පෙටිටෝ 1999 මාර්තු 19 වෙනිදා නිව්යෝර්ක් බ්ලූ පොයින්ට් නගරයේ තමයි ඉපදුනේ. ඇය හරිම නිර්මාණශීලී. චිත්‍ර අඳින්න, ඡායාරූප ගන්න, ගමන් බිමන් යන්න පුදුම විදිහට අස කළා. ගැබීගේ අම්මා නිකෝල් සහ තාත්තා වුණ ජෝ ගැබීට මාස 6 දී වෙන් වෙනවා. ඔවුන් දෙන්නම නැවත විවාහ වෙනවා. දැන් ගැබීට අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි ඉන්නවා. ඒ හතර දෙනාම ගැබීට ගොඩාක් ආදරය කළා. 2019 දී ගැබීගේ හයි ස්කූල් එකේදී ගැබීට බ්‍රයන් මුණ ගැහෙන්නේ. මුලින්ම හොඳ යාළුවනේ දෙන්න පස්සේ පෙම්වතුන් බවට පත් වෙනවා. බ්‍රයන් ගැබී වගේමයි. සබහ දහමට ගොඩාක් කැමති. කඳු නගින්න, ගමන් බිමන් යන්න, කලාවටත් ගොඩාක් කැමති. මේ දෙන්න තීරණය කරනවා බ්‍රයන් ජීවත් වෙන ෆ්ලොරිඩා ප්‍රාන්තයට ගිහිල්ලා බ්‍රයන්ගේ දෙමාපියන් එකම ගෙදරක ජීවත් වෙන්න. ඒ දෙන්නගෙම ලොකුම ආසාව වුණේ රස්සාවකට හිර වෙන්නේ නැතුව නිදහස් ජීවිතයක් ගත කරන්න. එයාලා කැම්පින් කරන්න යනවා, කඳු නගින්න යනවා, ලස්සන තැන් බලන්න යනවා. මේ හැම දෙයක්ම ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම යාලගේ සෝෂල් මීඩියා වල පෝස්ට් කරනවා. ගැබී ටාකෝ බෙල් එකේ කරපු පොඩි රැකියාවෙන් සල්ලි ඉතුරු කරලා සුදු පාට ෆෝඩ් ට්‍රාන්සිට් වෑන් එකක් ගන්නවා. 2021 ජූලි 2 වෙනිදා ඒ දෙන්න ෆ්ලොරිඩා වලින් පිටත් වෙලා එයාලගේ වෑන් ලයිෆ් එක ආරම්භ කරනවා. ඒ කියන්නේ මෙතනින් එහාට ඒ දෙන්නගේ ගෙදර උනේ මේ වෑන් එක. එයාලා යන තැන් කරන දේවල් වෑන් ලයිෆ් එක කැන්සස්, කොලරාඩෝ, යූටා, නැෂනල් පාර්ක්ස්, ලස්සන තැන්, සතුටින් ඉන්න කපල් එක මේ තමයි යාළගෙන් දැක්ක ජීවිතේ. 2021 අගෝස්තු 12 වෙනිදා 911 ඇමතුම් සේවයට ලැබුණු දුරකථන ඇමතුමට ප්‍රතිචාරයක් විදිහට පොලිස් ඔෆිසර්ස්ලා හයිවේ එකේදී ෆෝඩ් ට්‍රාන්සිට් වෑන් එකක් නතර කරනවා. ඒ ගැබී සහ බ්‍රයන්ගේ සුදු පාට වෑන් එක. පෙම්වතුන් යුවලක් අතර ඇති වුණ සාමාන්‍ය රණ්ඩුවක් විදිහට සලකලා එතනින් යවනවා. මේ 911 කෝල් ඉන්සිඩන්ට් එක වෙන්නත් කලින් ඒ දෙන්න අතර වුණ රණ්ඩෝ පහරදීම් ගැන ඇය ඇගේ යාළුවොත් එක්කත් කතා කරලා තිබුණා. ඒත් ගැබී හැමතිස්සෙම හිතුවා ඇයට බ්‍රයන්ව වෙනස් කරන්න පුළුවන් කියලා. අගෝස්තු මාසේ මුල ගැබී වෑන් එකත් අරගෙන කැම්ප් සයිට් එකකට යනවා. බ්‍රයන් වෙනම කැම්පින් යනවා කියලා ගැබී යාගේ අම්මට කියලා තිබුණා. මේ අතරතුරේ අගෝස්තු 30 වෙනිදා ගැබීගේ අම්මට ගැබීගේ ෆෝන් එකෙන් මැසේජ් එකක් එනවා. ඒ මැසේජ් එකේ එක අමුත්තක් එයාගේ අම්මට නෝට් වෙනවා. ගැබී මැසේජ් එකේ එයාගේ සීයාට ග්‍රෑම්පා කියනවා වෙනුවට ඔහුගේ නම වුණ ස්ටෑන් කියන වචනේ භාවිතා කරලා තිබුණා. ගැබීගේ අම්මා හිතුවා සමහර විට ගැබී ඩ්‍රයිවිං කරන නිසා බ්‍රයන් වෙන්නේ නැති මේ මැසේජ් එක එවන්න නැත්තේ කියලා. සැප්තැම්බර් මාසේ 1 වෙනිදා ඉඳලා ගැබීගේ අම්මා ගැබීට කෝල් කරා, ටෙක්ස්ට් කරා. හැබැයි එකකටවත් ගැබීගෙන් රිප්ලයි ආවේ නැහැ. ඇය අවසාන වතාවට ඉන්ස්ටාග්‍රෑම් එකේ පෝස්ට් එකක් දාලා තිබුණේ අගෝස්තු 25 වෙනිදා. ගැබීගේ අම්මා ගැබීගේ තාත්තා ජෝට ගැබීගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ්ටත් කතා කරනවා. ඒ කාටවත් ගැබීව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. ඇයගේ හොඳම යාළුවාගේ උපන්දිනේට විශ් කරන්නවත් ගැබී කෝල් කරලා තිබුණේ නැහැ. ගැබීගේ අම්මයි තාත්තයි බ්‍රයන්ගේ පවුලේ අයව චර සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එයාලා කවුරුත් ගැබීගේ පවුල ඇත් එක්ක කතා කරේ නැහැ. ගැබීගේ අතුරුදහන් වීම ගැන පොලිස් කම්ප්ලේන් එකක් දානවා. ඒ අනුව සැප්තැම්බර් 11 වෙනිදා නෝර්ත්පෝර්ට් පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ නිලධාරී බ්‍රයන්ගේ නිවසට යනවා. ඔවුන්ගෙන් ලැබුණ ප්‍රතිචාරය නම් කවුරුත්ම බලාපොරොත්තු වන ප්‍රතිචාරයක් නෙමෙයි. You don't want to talk to us? පොලිස් නිලධාරියව දැක්ක ගමන් බ්‍රයන්ගේ තාත්තා කියනවා අපිට ඔයාලත් එක්ක කතා කරන්න උවමනාවක් නැහැ කියලා. එතකොට පොලිස් නිලධාරියා අහනවා ගැබී බ්‍රයන් ගැන මොන හරි දන්නවද කියලා. Brian is here? ඔවුන් කියනවා බ්‍රයන් ගෙදර ඉන්නවා ගැබී ගැන නම් කිසි දෙයක් දන්නේ නැහැ කියලා. තවත් පුදුමයට කාරණාවක් උනේ ඒ දෙන්නගේ සුදු පාට වෑන් එක මේ නිවස ඉදිරියේ පාක් කරලා තිබුණ එක. වෑන් එක තිබුණේ ගැබීගේ නමට නිසා ඒ වෑන් එක පොලිසිය පරීක්ෂණවලට අරගෙන යනවා. ගැබීගේ පවුලේ අය ඇයව හොයලා දෙන්න කියලා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් පවත්වනවා. එයාගේ වෑන් එකේ ෆොටෝස්, ඇයගේ ෆොටෝස් මීඩියා හරහා හැමෝටම හැමතැනම ප්‍රසිද්ධ කරනවා. මුළු
මුළු ඇමරිකාවටම මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. නිවුස් වල, සෝෂල් මීඩියා වල හැමෝම කතා කරන්නේ දැන් ගැබී ගැන. පොලිසියත් එයාලගේ උපරිම උත්සාහයෙන් ගැබීව හැමතැනම හොයනවා. මේ අතරේ තවත් සිද්ධියක් වෙනවා. බ්‍රයන්ගේ පවුලේ කට්ටිය බ්‍රයන් අතුරුදහන් කියලා මිසින් කේස් එකක් ෆයිල් කරනවා. දැන් ගැබිත් අතුරුදහන්, ඒකට සැකකාරයා වුණ බ්‍රයනුත් අතුරුදහන්. FBI එකට අනුව ගැබීගේ අතුරුදහන් වීම වෙලා තිබුණේ 21ත් 24ත් අතර. ඒත් පස්සේ මේක වෙනස් වෙනවා. ඒක අගෝස්තු 27 හෝ 28 වුණා කියලා එයාලා ප්‍රසිද්ධ කරනවා. හරියටම අගෝස්තු 27 ගැබීගේ ලාස්ට් ලොකේෂන් එක වුණ කැම්ප් සයිට් එකටම කැම්පින් කරන්න ගිය තවත් YouTube කරන කපල් එකක වීඩියෝ එකක ගැබීගේ වෑන් එක නතර කරලා තිබුණ තැන රෙකෝඩ් වෙලා තිබුණා. පොලිසිය මෙතනින් එහාට ඒ වෑන් එක නතර කරලා තිබුණ ඒරියා එකේ ඉඳලා සර්ච් එක පටන් ගන්නවා. ඔවුන්ට ගැබීගේ සිරුර හමු වෙනවා. අගෝස්තු 27 ඉඳන් ඇයගේ සිරුර හොයාගත්ත සැප්තැම්බර් 19 වෙනිදා වෙනකම්ම ඇය මේ විදිහට මෙතන වැටිලා මිය ගිහින් ඉඳලා තියෙනවා. මරණ පරීක්ෂණ වලින් තහවුරු වෙනවා ඇයගේ මරණය සිදු වෙලා තියෙන්නේ මොට ආයුධයකින් කළ පහර දීමකින් සහ අත්වලින් ගෙල සිර කිරීමකින් කියලා. අගෝස්තු 27 ගැබී සහ බ්‍රයන් හෝල් ෆුඩ් සුපර් මාකට් එකට ගිහින් ඉන්න විදිහ ඒ සුපර් මාකට් එකේ CCTV දර්ශන වලින් ඔෆිසර්ස්ලා හොයාගන්නවා. ඒ තමයි අවසාන වතාවට ගැබී ජීවතුන් අතර හිටියා කියන්න තියෙන එකම සාක්ෂිය. එදාම තමයි ගැබී අවසාන වතාවට එයාගේ අම්මට මැසේජ් කරලා තිබුණේ. ගැබීගේ ලැප්ටොප් එක පරීක්ෂා කරද්දී ඔෆිසර්ස්ලා හොයාගන්නවා රාත්‍රී 8:32ට අවසාන වතාවට එයා ඒක පාවිච්චි කරලා තියෙනවා කියලා. බ්‍රයන්ගේ ෆෝන් රෙකෝඩ්ස් බලද්දී අගෝස්තු 29 වෙනිදා බ්‍රයන් එයාගේ අම්මට විනාඩි 55ක කෝල් එකක් අරන් තියෙනවා. එදාම බ්‍රයන්ගේ තාත්තා ලෝයර් කෙනෙක්වත් කන්ටැක්ට් කරලා තියෙනවා. අගෝස්තු 30 වෙනිදා බ්‍රයන් වෑන් එකත් අරගෙන ආයිමත් ෆ්ලොරිඩා වලට පිටත් වෙනවා. එදා තමයි ගැබීගේ අම්මට සීයා ගැන කියලා ගැබීගේ ෆෝන් එකෙන් අර සැක සහිත මැසේජ් එකක් ආවේ. දැන් පොලිසියට පැවිරලා තිබුණ රාජකාරිය උනේ බ්‍රයන්ව හොයාගන්න එක. බ්‍රයන් ගෙදර අයට කියලා තිබුණේ එයා හයික් එකකට යනවා කියලා. ඒ හයික් එකට යනවා කියලා කිව්ව පාක් එකේ ඉඳලා බ්‍රයන්ගේ සර්ච් එක පටන් ගන්නවා. ඔක්තෝබර් 20 වෙනිදා බ්‍රයන්ගේ දෙමව්පියනුත් බ්‍රයන්ව හොයන්න මේ පාක් එකට එනවා. මොකද ඔවුන් දන්නවා එයාලගේ පුතා කැම්පින් කරන්න ආසම මොන ඒරියාවලද කියලා. පැයකට විතර පස්සේ බ්‍රයන්ගේ තාත්තා බ්‍රයන්ට අයිති බෑග් එකක් හොයාගන්නවා. ඊට විනාඩි 45කට විතර පස්සේ බ්‍රයන්ගේ ශරීර කොටස් එයාගෙම අම්මයි තාත්තයි විසින් හොයාගන්නවා. බ්‍රයන්ගේ සිරුර හොයාගන්නකොට ඇටකටු විතරයි ඉතුරු වෙලා තිබුණේ. පරීක්ෂණ වලින් හෙළි වුණා හිසට කරගත් වෙඩි ප්‍රහාරයකින් තමයි බ්‍රයන් සුයිසයිඩ් කරගෙන තියෙන්නේ කියලා. බ්‍රයන්ගේ සිරුර හොයාගත්ත ස්ථානයේ තිබිලා ඔවුන්ට නෝට්බුක් එකක් හම්බෙනවා. මේ නෝට්බුක් එකේ බ්‍රයන් ලියලා තියෙනවා එයා ආයිමත් කැම්ප් සයිට් එකට එනකොට ගැබී ගොඩාක් වේදනාවෙන් ගඟක් අසල වැටිලා හිටියා. ඇයගේ වේදනාව අවසන් කරන අරමුණෙන් තමයි බ්‍රයන් ඇයව මැරුවේ කියලා. ඒ නෝට් එකේම බ්‍රයන් ගැබීගේ අම්මගෙන් තාත්තගෙන් වගේම ගැබීගේ සුළු පියාගෙන් සහ සුළු මවගෙන් සමාව ඉල්ලලා තියෙනවා. නමුත් බ්‍රයන් මේ කියන කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඇයගේ මරණ පරීක්ෂණ වාර්තා වලින්ම තහවුරු වෙනවා. මෙන්න මේ විදිහට ආදරය කරන්න ගිහින් ජීවිතය විඳින්න ගිහින් ඇයගේ ජීවිත කතාව අවසන් වෙනවා.